හරි. අපි කතා කරන්නේ කණේ කෘත්‍යය ගැන. කණේ කෘත්‍යයන් දෙකක් කරනවා. එකක් ශ්‍රවණය, අනිත් එක මේ සමතුලිතතාවය පවත්වා ගන්න එක. එතකොට කණේ මෙන්න මේ කොටස අයිති වෙනවා සමතුලිතතාවය පවත්වා ගන්න උදව් කරනවා. මේ ඉතිරි කොටස් මගින් ශ්‍රවණ කෘත්‍යය ඉටු කරනවා. අපි කතා කරමු ශ්‍රවණ කෘත්‍යය ගැන. වස්තුවක් කම්පණය වෙනකොට තමයි බාහිර වායුගෝලයේ පීඩන තරංග ඇති වෙලා ඒක ශබ්දයක් විදිහට අපිට සංජානනය වෙන්නේ. මේ වචන චුට්ටක් බලන්න. ඔන්න හිතන්න දැන් මම මෙහෙම මෙතන කම්පණය කරනවා. ඒ කම්පණය කරාම මම මේ කම්පණය කරපු අවට තියෙන වායු ටික තුලින් පීඩන තරංග ඇති වෙනවා. ඒවට අපි කියනවා වායු පීඩන තරංග කියලා. මේ වායු පීඩන ටික අපේ කන මගින් අරගෙන ඒ වායු පීඩනයට අදාළව ස්නායු ආවේගයක් ගොඩනංවනවා. මොකද කරන්නේ? වායු පීඩනයට අදාළව ස්නායු ආවේගයක් හදනවා. මේකට අපි කියනවා අර පීඩන තරංග ටික ස්නායු ආවේග බවට පත් කරන එකට අපි කියනවා පාරනයනය කරනවා කියලා. අපිට කියන්න පුළුවන් වායු පීඩන තරංග ස්නායු ආවේග බවට පාරනයනය කරනවා. ඊට පස්සේ මේ ස්නායු ආවේග ටික මොළයට යවුවහම මොළය මොකද කරන්නේ? අර ආපු පීඩන තරංගවලයි ස්නායු ආවේගයේ හැටියට ඒ කියන්නේ මොළයට ස්නායු ආවේගය ස්නායු ආවේගය ඇති වෙන්නේ පීඩන තරංග වලට අනුව. අන්න ඒක ශබ්දයක් විදිහට අපිට මේ අපේ මොළ අපිට නැත්තම් දැනෙන්න සලස්වනවා. ඉතින් මේකට අපි කියනවා සංජානනය කියලා. මේ වචන දෙකේ තේරුම් දෙක චුට්ටක් තේරුම් ගන්න. එතකොට වායු පීඩන තරංගයක් ස්නායු ආවේගයක් බවට පත් කිරීමට අපි කියනවා පාරනයනය කියන. පාරනයනය කරනවා කියලා ස්නායු ආවේගය මොළයේ මගින් ශබ්ද විදිහට මොකද කරන්නේ? සංජානනය කරනවා. එතකොට අන්න ඒක තේරුම් ගන්න. එතකොට මොළයේ ශ්‍රවණ කෘත්‍ය ඔන්නෝමයි වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. බාහිර වායුගෝලයේ තියෙන වායු පීඩන තරංග ටික මෙන්න මේ කන් පෙත්තෙන් අරගන්නවා. ඒක අරගෙන මේ තියෙන බාහිර ශ්‍රවණ නාලයේ දිගේ යවනවා කර්ණපටහ පටලයට. එතනින් මේ පීඩනය මුද්ගරිකාවට යනවා, නිගාතියට යනවා, දරණකයට ගිහිල්ලා අණ්ඩාකාර ගවාක්ෂයට ඇතුළු වෙනවා. මතකයිනේ අණ්ඩාකාර ගවාක්ෂයට සම්බන්ධ වෙන නාලය මොකක්ද කියලා? නැත්තම් කුටීරය. ඒක තමයි අලින්ද නාලය. අලින්ද නාලයට මේක ඇතුළු වෙනවා. අලින්ද නාලයෙන් මෙහෙම යනකොට අලින්ද නාලයට යටින් තියෙනවනේ කර්ණශංක ප්‍රනාලය. කර්ණශංක ප්‍රනාලයට මේ පීඩන තරංග ඇතුළු වෙනවා. ඊට පස්සේ මේ කර්ණශංක ප්‍රනාලය ඇතුළේ තියෙන කෝටි අවයවයෙන් තමයි ඉතුරු ටික කරන්නේ. අපි දැන් ඔතෙන්ට යනකම් ඕක පිළිවෙලට කතා කරගෙන යමු. බලන්න මේ වචන ටිකත් එක්ක ඔයගොල්ලෝ මේකේ රචනාවකවත් ලියන්න දැනගන්න ඕනේ. මුලින්ම මේ වායුගෝලයේ තියෙන පීඩන තරංග ටික කම්පෙත්තෙන් ලබා ගන්න කියලා මං කිව්වනේ. මෙතනදී කම්පෙත්ත කරන දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි මෙයා ශබ්ද තරංග ටික එකතු කරනවා. මොකද කරන්නේ? ශබ්ද තරංග එකතු කිරීම කරනවා. ශබ්ද තරංග ටික මෙයා එකතු කරලා ඊට පස්සේ ඒවා සාන්ද්‍රගත කරනවා. පැහැදිලිද? එහෙනම් කර්ණ මේ කණේ අපේ බාහිර කම්පෙත්ත බාහිර කම්පෙත්ත නෙමෙයි කම්පෙත්තෙන් මොකද කරන්නේ? ශබ්ද තරංග ටික එකතු කරලා ඒවා සාන්ද්‍රගත කරන එක. ඊට පස්සේ මේ බාහිර ශ්‍රවණ නාලයෙන් ඒ ශබ්ද තරංග ටික යවනවා කර්ණපටහ පටලයට. ඒවා කොහෙටද යවන්නේ? කර්ණපටහ පටලයට යවනවා. ඉතින් මේ පීඩන තරංග හින්දා නැත්නම් මේ තරංග මගින් කර්ණපටහ පටලය කම්පණය කරනවා. මේ කර්ණපටහ පටලය කම්පණය වෙනකොට ඔයාලට පේනවා මේකට මේ සම්බන්ධ වෙලා වගේම එකිනෙක සංධානය වෙච්ච කර්ණපටහ පටලයට සම්බන්ධ වෙච්ච එකිනෙක සංධානය වෙච්ච අස්ථි තුනක් තියෙනවා. ඒ තමයි කර්ණාස්තිකා තුන. මොකද වෙන්නේ මේ කර්ණපටහ පටලය මේ කම්පණය වෙනකොට මේ අස්ථි තුනත් කම්පණය වෙන්න ගන්නවා. ඒ වගේම මේ අස්ථි තුනෙන් මේ කම්පණය ගමන් කරනකොට අපි කියනවා මෙතනදී මේ තරංග ප්‍රවර්ධනය වෙනවා කියලා. පැහැදිලිද? අපි කියනවා කර්ණ අස්තිකා තුනෙන් ඒකේ තියෙන චලන වලින් මේ කම්පන තරංග ප්‍රවර්ධනය කරලා තමයි මැද කන හරහා යවන්නේ කියලා. පැහැදිලිද? මැද කන හරහා යවන්නේ මේ ශබ්ද තරංග ප්‍රවර්ධනය කරන. ඇත්තටම කිව්වොත් ශබ්ද තරංග නෙමෙයි වායු පීඩන තරංග. එහෙම නැත්නම් මෙතනින් ඇතිවෙච්ච කම්පන තරංග. ඔයාලට මෙතන කෙලින්ම කම්පන තරංග කියන වචනේ යොදා ගන්න පුළුවන්. කම්පන තරංග ප්‍රවර්ධනය කරලා මැද කන හරහා ගිහිල්ලා මේක අන්තිමට යනවා
අණ්ඩාකාර ගවාක්ෂයට. අණ්ඩාකාර ගවාක්ෂය අපි දන්නවා ඒක අලින්ද නාලයට සම්බන්ධ වෙනවා වගේම ඒක ඇතුලේ තියෙනවා පරිවසා තරලය. දැන් එතකොට මේ කම්පන තරංගවලදී දැන් අන්තිමට තියෙන දරණකයනේ. දැන් දරණකය මෙතන කම්පණය වෙනකොට අණ්ඩාකාර ගවාක්ෂයට එරෙහිව මේක ඇතුලේ තියෙන පරිවසා තරලයේ පීඩනයක් ඇති වෙනවා. මේවට අපි කියනවා දැන් තරලයක්නේ පරිවසා තරලය. එහෙනම් එතනදී ඇති වෙන්නේ තරල පීඩන තරංගයක්. පැහැදිලිද? ඔන්න එළියේ තිබ්බා වායු පීඩන තරංග. ඒවා මෙතනින් කම්පන බවට පත් වුණා. මේ ටික ඔක්කොම කම්පණය වෙලා දැන් ඔන්න මේ පරිවසා තරලයේ තුර තරල පීඩන තරංග ඇති වෙනවා. දැන් බලන්න මේ විදිහට තරල පීඩන තරංග මේක ඇතුලේ ඔන්න දැන් ඒක ඊට පස්සේ ගමන් කරන්නේ අලින්ද නාලයටනේ. අලින්ද නාලය ඇතුලේ මේ තරල පීඩන තරංග ගමන් කරනකොට අලින්ද නාලයේ යටින් තියෙන කර්ණශංක ප්‍රණාලයයි කර්ණශංක ප්‍රණාලයේ තියෙනවනේ පාදාශ්‍ර පටලය. අන්නේ පාදාශ්‍ර පටලයයි කියන දෙකම තෙරපීමකට ලක් වෙනවා. මේ තියෙන කර්ණශංක ප්‍රණාලයයි ඒකේ පාදස්තේ තියෙන පාදාශ්‍ර පටලයයි කියන දෙකම තෙරපීමකට ලක් වෙනවා. මොකක්ද සිද්ධ වෙන්නේ? තෙරපීමකට ලක් වෙනවා. මේ විදිහට තෙරපෙන හින්දා මොකද වෙන්නේ කියලා අපි බලමු. එතකොට දැන් මේ තියෙන්නේ ඒ පාදාශ්‍ර පටලයනේ. මේ තියෙන ටෙක්ටම් පටලය, මේ තියෙන කර්ණශංක රෝම සෛල, මේ තියෙනවා කියන පාදාශ්‍ර පටලය. දැන් මේ කුඩින් යන්නේ ඔය කියන අලින්ද නාලේ. අලින්ද නාලයේ තියෙන කම්පන තරංග හින්දා මොකද වෙන්නේ? මෙන්න මේ පාදාශ්‍ර පටලයයි මෙන්න මේ කර්ණශංක රෝම සෛලයි කියන කොටසම මේ කොටස් දෙකම ඉහළට පහළට මොකද වෙන්නේ? ඉහළට පහළට කම්පණය වෙනවා. මේ දෙක ඉහළට පහළට කම්පණය වෙනවා. මේ මෙන්න මේ ටෙක්ටම් පටලය කියන එක මේක මතින් එල්ලෙමින් තියෙන ටෙක්ටම් පටලය කියන එක අචලයි. මෙයා චලනය වෙන්නේ. කෙලින්ම අපිට කියනවා අචල ටෙක්ටම් පටලය කියලා. එතන මෙයා චලනය වෙන්නේ. මෙන්න මේකදී චලනය වෙන්නේ නැත්නම් ඉහළට පහළට කම්පණය වෙන්නේ මෙන්න මේ පාදාශ්‍ර පටලයයි මෙන්න මේ කර්ණශංක රෝම සෛලයි. එතකොට මේ කර්ණශංක රෝම සෛලයි පාදාශ්‍ර පටලයයි ඉහළට පහළට කම්පණය වෙනකොට ඔයාලට පේනව නේද මේ උඩ තියෙන රෝම වගේ ව්‍යුහ. මෙන්න මේ රෝම වගේ ව්‍යුහ ටික මෙන්න මේ ටෙක්ටම් පටලයේ වැදිලා චුට්ටක් නැමෙනවා. අපි මේකට කියනවා කර්ණශංක රෝම සෛලවල තියෙන රෝම වැනි ව්‍යුහ අචල ටෙක්ටම් පටලයේ ගැටී නැමීයයි කියලා. ගැටී නැමීයයි. මේ වචන දෙක වැදගත්. ගැටී නැමීයයි කියන එක මම චුට්ටක් නිකන් ඇඳලා පෙන්නන්නම්. නිකන් පොඩ්ඩක් ඉන්නව මේ දැන් ඔය රෝම සෛල කියනවා මෙන්න මේ වගේනේ. ඒ කියන්නේ රෝම වගේ තමයි ඊටම තුනි. දැන් ඔන්න මේ තියෙන ටෙක්ටම් පටලය. දැන් බලන්න මේ තියෙන ටෙක්ටම් පටලය මේ තියෙන රෝම සෛල. දැන් මේක මෙහෙම ඉහළට පහළට චලනයේදී මොකද වෙන්නේ? මේක මෙහෙම ගැටිලා මෙන්න මෙහෙම චුට්ටක් නැමෙනවා. දැක්කද? ඔහොම යද්දි මෙහෙම ගැටිලා නැමෙනවා. මේක ඉතින් කෙලින් වෙනවා මේක කොලයක් නෙමෙයි. ඔන්නකොම ගැටිලා ඔන්නකොම නැමී යනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ කර්ණශංක රෝම සෛලවල ඒ කියන්නේ මම දැන් ඔය පෙන්වන්නේ මෙන්න මේ කොටස. මේක තමයි මම මේ විදිහට මේ ආදර්ශනය කරේ. ඒතර මගේ අතෙන් පෙන්වන්නේ මම ටෙක්ටම් පටලය. එතකොට පැහැදිලිව තේරුම් ගන්න මේක දැන් මේකේ ගැටිලා නැමිලා යනවනේ. මෙන්න මේකේ මේ උඩ කොටසේ මෙන්න මේ රෝම සෛලවල මෙන්න මේ උඩම කොටසේ තියෙනවා ශ්‍රවණ සංවේදක ප්‍රතිග්‍රාහක කියන ඒවා. ශ්‍රවණ සංවේදක ප්‍රතිග්‍රාහක. එතකොට මේක මෙහෙම නැමිලා වැදෙනකොට වැදිලා නැමෙනකොට මෙන්න මෙතන තියෙන ශ්‍රවණ ප්‍රතිග්‍රාහකයේ උත්තේජනය වෙලා එතනින් ස්නායු ආවේගයක් හටගන්නවා. ඒ හටගන්නේ කියන්නේ මෙන්න මෙතන. මෙතන තමයි ශ්‍රවණ සංවේදී ප්‍රතිග්‍රාහකයේ තියෙන්නේ. මේක මෙතන නැමෙනකොට වැදිලා නැමෙනකොට මෙතනින් ස්නායු ආවේගයක් හටගන්නවා. ඒ ස්නායු ආවේගය මෙන්න මේ සෛලයේ දිගේ මෙහෙම ගිහිල්ලා මෙතනින් කෙලින්ම ශ්‍රවණ ස්නායුවට යොමු වෙනවා. ශ්‍රවණ ස්නායුවෙන් ඒක අරගෙන යනවා අපේ මොලේ පාර්ශවික කණ්ඩිකාවේ තියෙන ශ්‍රවණ ප්‍රදේශයට. අපේ මොලේ පාර්ශවික කණ්ඩිකාවේ තියෙන ශ්‍රවණ ප්‍රදේශයට අරන් ගියාම අන්න එතනින් ඒ ස්නායු ආවේගය ශබ්දයක් විදිහට සංජානනය කරනවා. ඔය තමයි ශ්‍රවණ කෘත්‍යය. තව එකපාරක් බලන්න පැහැදිලිව මොකද වෙන්නේ. වායුගෝලයේ තියෙන පීඩන තරංග ටික අපේ කන් පෙත්තෙන් මොකද කරන්නේ? එකතු කරලා සාන්ද්‍රගත කරනවා.
බාහිර ශ්‍රවණ නාලයේ දිගේ ඒක කර්ණපටහ පටලයට සම්ප්‍රේෂණය කරනවා. ඒකෙන් කර්ණපටහ පටලයේ කම්පණය වෙලා ශ්‍රවණ අස්තිකා තුنين මේ කම්පන තරංග ප්‍රවර්ධනය කරලා මැද කන ඔස්සේ අණ්ඩාකාර ගවාක්ෂයට යොමු කරනවා. අණ්ඩාකාර ගවාක්ෂය ගත්තහම අණ්ඩාකාර ගවාක්ෂය ඇතුලේ තියෙනවා පරිවසා තරලය. පරිවසා තරලය. එතකොට දරණකය අණ්ඩාකාර ගවාක්ෂයට එරෙහිව කම්පණය වෙනකොට පරිවසා තරලයේ ඇති වෙනවා තරල පීඩන තරංග. මේ තරල පීඩන තරංග හින්දා ඒකට යටින් තියෙන කර්ණ ශංක ප්‍රණාලයයි කර්ණ ශංක ප්‍රණාලයේ අවසාන කොටස, ඒ කියන්නේ පාදාශ්‍ර පටලයයි දෙකම තෙරපීමකට ලක් වෙනවා. තෙරපීමකට ලක් වෙනවා. මේ තෙරපීම හින්දා මේ කර්ණ ශංක ප්‍රණාලයේ තියෙන පාදාශ්‍ර පටලයයි කර්ණ ශංක රෝම සෛල ටිකයි ඉහළට පහළට කම්පණය වෙනවා. මේ කම්පනයේදී මේ කර්ණ ශංක රෝම සෛලවල උඩ තියෙන රෝම වගේ ව්‍යුහ ටික අචලව තියෙන ටෙක්ටම් පටලයේ ගැටිලා නැමිලා යනවා. මේ විදිහට ගැටී නැමෙනකොට මේ වගේ උඩ තියෙන ඒ කියන්නේ මොනවාද කර්ණ ශංක රෝම සෛලවල රෝම වැනි ව්‍යුහවල උඩ තියෙන ශ්‍රවණ ප්‍රතිග්‍රාහක කියන්නත් පුළුවන්, ශ්‍රවණ සංවේදී ප්‍රතිග්‍රාහක කියන්නත් පුළුවන්. මේ ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙලා ස්නායු ආවේගයක් හට ගන්නවා. මේ හටගන්න ස්නායු ආවේගය ශ්‍රවණ ස්නායුව දිගේ අපේ මොලේ පාර්ශවික කණ්ඩිකාවේ තියෙන ශ්‍රවණ ප්‍රදේශයට යොමු කරනවා. එතනදී ඒ ස්නායු ආවේගය ශබ්දයක් විදිහට අපට සංචාලනය කරනවා. ඒ වගේම තව එකක් කියන්න ඕනේ. යුස්ටේ කියන නාලයෙන් කරන දේ මොකක්ද? දැන් බලන්න මෙතනක් තියෙන වාතය, මෙතනක් තියෙන වාතය. එහෙනම් ඔයාලට මෙන්න මේක පැහැදිලිවම තේරෙන්න ඕනේ. මෙතනක් තියෙන වාතය නම් මෙතනක් තියෙන වාතය නම් ඒ කියන්නේ මේ දෙකේම මේ වායු දෙකේම පීඩනය සමාන වුණොත් විතරයි මේ පටලය පුපුරන්න නැතුව තියෙන්නේ. නැත්නම් පීඩනය වැඩි පැත්තෙන් ඒක පුපුරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඉතින් ඉවරයිනේ, කන ඇහෙන්නේ නැහැනේ. ඒකින්ද මෙන්න මේ යුස්ටේ කියන ආලය මොකද කියන්නේ මේ ග්‍රසනිකාවට සම්බන්ධ වෙනවනේ. එතකොට මෙතන තියෙන වායු ගෝලීය පීඩනය මෙතනත් පවත්වා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් යුස්ටේ කියන ආලයෙන් කරන්නේ කර්ණපටහ පටලයේ දෙපස වායු ගෝලීය පීඩනය සමාන අගයක පවත්වා ගැනීම.